හැලෝ ගයිස් කොහොමද ඔන්න අදවාලට වැදගත් දෙයක් කියලා දෙන්න යන්නේ වින්ඩෝස කොහෝ නිකං හරි ක්‍රෑශ්ුණු බ්ලූ ස්ක්‍රීන් ආවොත් මෙසින් එක රීස්ටාර්ට් වෙන්න ගත්තොත් හිතනක මේ බ්ලූ ස්ක්‍රීන් එක කියලා මේ වගේ දෙයක් වෙලා මෙසින් එක බූට්ටෙන නැතිවුණොත් එහෙම අපගෙන් වින්ඩෝස් ලෝඩ්ෙන් නැතිවුණොත් නැත්තං හිතන්නකෝ මොනහරි වෙලාගේ පිසික ඔන්න එන්නෙම නෑ ඔන් කරගන්න බෑ මෙසින් එක ඔයිස එක නෑ කියලා පෙන්න්නනවා ඒ වගේ වෙලාවට වාට මොකක්ද කරන්න පුළුවන් තකොට වාට කාලක සොලිෂන් එක අලුතේ වින්ඩෝස් ගහන එක ඒත් විදිහත් තියෙන වින්ඩෝස් ගහන්නේ නැතුව මේක ෆික්ස් කරගන්න පුළුවන් අන්න එක තමයි අද කියලා දෙන්න යන්නේ මේ මෙතඩ් එකට කියන රීස්ටෝ පොයින්ට් කියලා වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න අන්තිමට කියලා දෙන කොහොමද මේ රීස්ටෝ පොයින්ට් එක යූස් කරන්න කියලා මොකද හදාගත්තර වැඩක් නැහැ යූස් කරන්න දන්නේ නැත්නම් ඔයාලා ගෙන්න වීඩියෝ අන්තිම වෙනකන් ඉන්න සහ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න යාළුවන්ටත් දැනගන්න මේක ෂෙයා කරන්න අනිවාර්යෙන් ෂෙයා පාරක් දාන්න මොකද මේ channel එකට අලුත් චැනල අලුතින් හදල තියන්නේ තකොට වැඩි සස්ක්‍රයිබස්ල නැහැ මේක හැමදේ වින්ඩෝ සම්බන්ධ දේවල් වලට ඕන වුවමනා ඩේටුඩේ ලයිෆ් එක මනා වෙන දේවල් තමයි ම මේක පෝස් කරන්නේ රයි් අපි වීඩියකට වැඩි කරතන්ත අනිවාරයෙන් චැල්ලක සස්ක්‍රයිබ් කරන්න රයි් මෙතනදී මුලින්ම වාට කරන්න තියෙන්නේ රීස්ටෝ පොයින්ට ක්‍රියේට් කරගන්න මෙන්න මෙතන සර්ච් බායකට මෙතනින් සර්ච් කරන්න රීස්ටෝ පොයින්් කියලා රීස්ටෝ කියල ටයිප් කරු ගම මෙතන ක්‍රේට රීස්ටෝ පොයින්් කියල උඩින් වෙනවා මෙතන ඔයාලගේ මුලින් වෙනකොට මෙන්න මේ වින්ඩෝ සියක සිලෙට් කරන්න වාල වින්ඩෝ සියකන වින්ඩෝස් හල තියන්නේ එතකොට බලන්න මෙතන ප්‍රොටෙක්ෂන් කියනෙක ඔයාලගේ ගොඩක් වෙලාට ඕෆ් වෙලා ඇති ඒක ඔෆ් වෙලා තියෙනවන මෙතන කන්ෆිග එකට යන්න කන්ෆිග එකට කියලා ටර්න් ඔන් සිස්ටම් ප්‍රොටෙක්ෂන් දෙන්න එතකොට මෙතන හාඩ්‍රයිව එක යුසේජ් එක තියෙනවනේ සාමාන්‍යයෙන් මෙතන 100% 105ක් අතර ප්‍රමාණයක් ඔයා යූස් වෙන්න දාන්න. ඊට වඩා අවශ්‍ය නැහැ. මේක ඒ ප්‍රමාණය හොඳටම ඇති. මේ ඔයාලයි කැපැසිටි එකත් එක්ක සාමාන්‍ය GB 4ක් 5ක් තියෙනවනම් හොඳටම ඇති මේකට. ඊට පස්සේ ඇප්ලයි කරලා ඕකේ කරන්න. right? ඊට පස්සේ රීස්ටෝ පොයින්ට් එක ප්ලග් කරන්නේ අපි ක්‍රියේට් කරන්නේ මෙතන ක්‍රියේට් එකට යනවා. right? ඊට පස්සේ මෙතනින් අහනවා රීස්ටර් පොයින්ට් එකට නමක් දාන්න කියලා මෙතන නමකට වඩා වැදගත් වෙන්නේ ඩේට් එක එතකොට දැන් මේ ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරලා දෙන හැමදේම මේ රීස්ටර් පොයින්ට් එකට ඉන්ක්ලූඩ් වෙනවා මෙතනට ඔයාලා දාගන්න අද ඩේට් එක සමහරක් වෙලාවට ඔයා හිතන්නකෝ ඔයාලා මොන හරි software එකක් ඉන්ස්ටෝල් කරන third party ඒකෙන් PC එක අවුල් වෙයිද කියලා ඩවුට් එකක් තියෙනවා කියන්න බෑනේ වගේ දේවල් තියෙන එතකොට ඒ වගේ දෙයක් ඉන්ස්ටෝල් කරන්න කලින් අපි රීස්ටෝ පොයින්ට් එකක් හදාගන්නවා ඒ රීස්ටෝ පොයින්ට් එක නිකන් හරි අර software එක දාලා Windows අවුල් ගියොත් ආපහු රීස්ටෝ පොයින්ට් එකේ තිබ්බ තැනටම ගන්න පුළුවන් අර ඔයා software ඉන්ස්ටෝල් කරන්න කලින් තිබ්බ කන්ඩිෂන් එකට මැෂින් එක ඒක තමයි මේකේ වැදගත්කම එතකොට මෙතන ඔයාලා දාගන්න ඩේට් එක මුලින්ම එතකොට අද මම මේ වීඩියෝ එක හදන්නේ 18 වෙනි 18 වෙනි දහදන්න බට පාලට වෙනකොට 19 වෙලා තියෙන්නේ මම 19ම දාන්න 19යි 0.7යි 20යි 26 රීස්ටෝ පොයින්ට් කියලා මෙහෙම දාගන්නවා දාලා ක්‍රියේට් දෙනවා ඊට පස්සේ ටික වෙලාවක් යද්දි මැෂින් එක එයාගේ රීස්ටෝ පොයින්ට් එක ක්‍රියේට් කරගන්නවා. එතකොට අර අපේ hard drive එකෙන් 100 ක තිබ්බ capacity එකකින් GB 5ක් 6ක් වගේ අතර ප්‍රමාණයක් අඩු වෙනවා මේ රීස්ටෝ පොයින්ට් එක ක්‍රියේට් කරගන්න hard එක විසින්. හරි? ඊට පස්සේ මේක අයින් කරන්න. දැන් මේක හරි. දැන් හිතන්නකෝ අර කලින් මම පින්නවා වගේ ඔයාලගේ මේ වගේ blue screen එකක් ආවා. මැෂින් එක on කරගන්න බෑ. සමහරක් වෙලාවට මෙන්න මේ ස්ක්‍රීන් එකට එනවා advanced recovery option වලට. නැත්තම් මේ විදියට ඇවිල්ලා තියෙන්නේ. ඔය මොකක් හරි නැත්තම් මේ කොහොම හරි විදියකට එනවා කියලා හිතන්නකෝ දැන් ඔයාලට මැෂින් එක ඔන්න කරගන්නම් විදියක් නැහැ. නිකන් හරි ඔන්න එනවා නම් මැෂින් එක ඔයාලා කරන්න ඕනේ මේ රීස්ටෝර් පොයින්ට් එකට එන්න shift එක press කරගෙන අතාරින්න නැතුව restart button එක ඔබන්න. මැෂින් එක මේ මෙන්න මේ ස්ක්‍රීන් එකට එනකම්ම shift එක ඔබන් ඉන්න එක අත්හරින්න එපා. මේ ස්ක්‍රීන් එක ආවට පස්සේ ඔයාලට පුළුවන් shift key එක අත්හරින්න. එතකොට මෙතන ඇඩ්වාන්ස් රිකවරි ඔප්ෂන් වලට ඔයාලා ඇවිල්ලා. මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ
සිස්ටම් රීස්ටෝ කෙන එක සිලෙට් කරන්න. මේක සිලෙට් කරට පස්සේ තවත් ස්ක්‍රීන් එකට ගොඩක් වෙලාවට ආපෝ එතන මේ වගේ සිස්ටම් රීස්ටෝ කෙන එක සිලෙට් කරන්න. එහෙමත් සිලෙට් කරට පස්සේ සිස්ටම් රීස්ටෝ එක දැන් අපි මේ ටයිප් කරන්න ඩේට් එක ඒ වාල ටයිප් කරපු ඩේට් එක මෙතනින් පෙන්නයි. මේක සිලෙට් කරලා සොරි මම මේක සිලෙට් කර මෙතනින් සිලෙට් කරලා නෙක්ස්ට් කරාම අර රීස්ටෝ පොයින්ට් එක තිබ්බ ඒකෙන වාලාට වින්ඩෝස් ක්‍රෑශ් වෙන්න කලින් අර ඩේට් එකේ වින්ඩෝස් තිබ්බ විදිටම මේ ඇප්ලිකේෂනුත් එක්ක මෙසින් එකේ තියෙන ආපව් රීස්ටෝ කරගන්න පුළුවන්. මේක දැනගෙන හිටිය නැත්තන් කලින් අනිවාරෙන් චනල එක සබස්ක්‍රයිබ් කරන්න ෂයා කරන්න යාලුවටත් දැනගන්න. එන ගයිස් අපි තව අලුත් දේවල් වලින් හම්වෙමු. චැනල එක සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. හැමෝටම මොකක් ස්තුතියි වීඩියෝ එක බැලුවට අන්තිම වෙනකම්.